ඔයා දන්නවා මේ කාලේ අතරතුර අවුරුදු වෙනවා කියලා කියන ලස්සන පක්ෂියෙක් අපේ ලංකාවේ ඉන්නවා. ඔයා දැනටමත් මේ පක්ෂියාගේ නම දන්නවා. මම වීඩියෝ එකකින් කියන්න කලින් ඔයාගේ හිතේ දැන් මේ පක්ෂියාගේ නම තියෙනවා. ඒ කවුද? ඒ තමයි කොවුලා එවත් කොහා. මේ શબ્දයත් එක්ක අපේ ලංකාවේ අවුරුදු වෙනවා කියලා කියන ලස්සන සුන්දර හැඟීම ලංකාවේ හදවත්වලට ලංකාවේ මිනිස්සුන්ට ලස්සන්ට පනපවන. මේ පක්ෂියා ලංකාවට ආවේනික පක්ෂියෙක් නෙමෙයි. විදේශීය පක්ෂියෙක්. විදේශීය දේශගුණයකට අනුව ජීවත් වෙලා විදේශීය කලාප සීතල වෙනකොට ලංකාව වගේ සමකාසන්න පැතිවලට පළාත්වලට රටවල් වලට සංක්‍රමණය වෙන්න උත්සාහ දරන පක්ෂියෙක්. ඇයි මේ පක්ෂීන් මේ විදිහට සංක්‍රමණය වෙන්න උත්සාහ කරන්නේ? මේ පක්ෂීන් අයත් වෙන්නේ අචලතාපී සත්ව කොට්ටාසයට. ඒ අතර ශීරපායිත් ඉන්නවා. මේ පක්ෂීන් සහ ශීරපායන් හැරුණු විට අනිකුත් සත්තු සියල්ල චලතාපීන්. චලතාපීන් කියන්නේ පරිසරයේ උෂ්ණත්වයට අනුව තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්න පුළුවන් සත්ව කොට්ටාසය. නමුත් අචලතාපීන් කියන්නේ පරිසරයේ උෂ්ණත්වයට අනුව ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැරි සත්ව කොට්ටාසය. ඉතින් සීත කලාප රටවල් වල මේ සත්තු ජීවත් වෙනකොට මේ සත්තුන්ට සීතල දේශගුණයක් තියෙනකොට අචලතාපී සත්ව කොට්ටාසයට අයත් වන මේ පක්ෂීන් විශේෂය තමන්ගේ ශරීරයේ උෂ්ණත්වය වෙනස් කරගන්න බැරි නිසා ඒගොල්ලන්ට කරන්න තියෙන්නේ ඔප්ෂන් දෙකයි. ඒ තමයි ඒ පරිසරයේම ජීවත් වෙලා මැරිලා යන එක නැත්තම් සෞම්‍ය දේශගුණයක් හොයාගෙන සමකාසන්න ප්‍රදේශවලට රටවල් වලට සංක්‍රමණය වෙන එක තමයි ඒගොල්ලන්ගේ ඔප්ෂන් දෙක. මේ අතරතුරත් ඒගොල්ලෝ ලොකු අවධානමක් ගන්නවා සංක්‍රමණය වීමේදී. ඔයා දන්නවා රටකින් රටකට සංක්‍රමණය වෙන්න කියන්නේ මේ කුරුල්ලන්ට දින කිහිපයක් ගත වෙනවා. ඉතින් මේ දින කිහිපය ඇතුළත සමහරක් වෙලාවට මේගොල්ලෝ පක්ෂීන් රෑන් පිටින් ගමන් කරනකොට සමහරක් වෙලාවට සීතල වැඩි නිසා සමහර පක්ෂීන් මගදිම මැරෙන්න සිදු වෙනවා. තවත් දුරට කුණාටු ඇවිල්ලා විවිධ කුණාටු සුලිසුලන් හමුවේ මේ පක්ෂීන් මැරෙලා යනවා. මේ පක්ෂීන් අතරින් හිත දැඩිම, ඒ වගේම අදිෂ්ඨානයේ වැඩිම, ඒ වගේම හිත ශක්තිමත් පක්ෂියා තමයි සෞම්‍ය කලාප තියෙන සමකාසන්න පැතිවලට ඇවිල්ලා තමන්ගේ ජීවිතය බේරගෙන ජීවත් වෙන්නේ. ඉතින් මේ කොහා කියන එක්කෙනා දැන් මේ දවස්වල ඔයා දන්නවා ඇති තමන්ට අවුරුදු වෙනවා කියලා කියන කොහා ගොඩක් ශක්තිමත් පක්ෂියෙක්, දැඩි හයියක් තියෙන පක්ෂියෙක්, අදිෂ්ඨානශීලී පක්ෂියෙක්. තමන්ගේ ජීවිතය ගලවගත්තු පක්ෂියා තමයි මේ වගේ සමකාසන්න රටවල් වලට ඇවිල්ලා තමන්ගේ ජීවිතය බේරගෙන අනුන්ටත් අවුරුදු වෙනවා කියලා කියන ලස්සන සුන්දර පක්ෂියෙක් තමයි මෙන්න මේ කොවුලා කියන්නේ. ඉතින් මේ කතාව ඔයා පළවෙනි වතාවට මේ වීඩියෝ එකෙන් නම් දැනගත්තේ. මේ වීඩියෝ එකට ලයික් එකක් දාලා මාව ෆලෝ කරලා යන්න. එහෙනම් ඕගලන්ට ජය වේවා.